මට වැඩක් නෑ උඹ කොච්චර ටැලන්ටඩ්ද කියන එක. උඹ උඹේ ලයිෆ් එක හදාගන්න කොච්චර හાર્ඩ් වර්ක් කරනවද කියන එකත් මට අදාළ නෑ. මොකද යාළුවා සමහර වෙලාවට ලයිෆ් එකේ දේවල් වර්ධිනවා. සිද්ධ නොවෙන්න ඕන දේවල් අපි අන්එක්ස්පෙක්ටඩ් කරන දේවල් සිද්ධ වෙනවා. අපි හැමෝම ඩැමේජ් වෙලා ඉන්නේ. කායිකව නෙමෙයි ඉමෝෂනලි. සමහර විට අද උඹේ බිස්නස් එක කඩාගෙන වැටලා ඇති. එහෙම නැත්නම් උඹ පණවගේ ආදරය කරපු කෙල්ල උඹව දාලා යන්නේ නැති. අද උඹේ හිත කැඩිලා කුඩු පට්ටම් වෙලාම ඇති. බැංක් account එකේ තියෙන ඉලක්කම් දිහා බැලුවම උඹ හිඟන්නේ කියලා. ඒ ඉලක්කම් උඹට කෑ ගහලා කියනවා ඇති. උඹ ෆිසිකලි කඩන්න පුළුවන්. උඹ මෙන්ටලි කඩන්න පුළුවන්. උඹේ හදවත කඩන්න පුළුවන්. මේ හැමදේම උඹේ ජීවිතේ ලොකු මාක් එකක් කැලලා ඉතුරු කරනවා ෂුවර්. හැබැයි මම මෙන් අහන්නේ මේකයි. ඒ ඉතුරු කරන කැලල උඹේ ජයග්‍රහණය සලකුණක්ද නැත්නම් උඹේ පරාජය සලකුණක්ද? උඹ මේක තේරුම් ගන්න ඕනේ. කැඩෙන තරමට තමා උඹට නියම පව එක ලැබෙන්නේ. උඹ යන්නේ කොතනටද කියන එක ඩිසයිඩ් වෙන්නේ උඹ විඳවන දේවල් මත නෙවෙයි. ඒක තීරණය වෙන්නේ උඹ හැමකක් දෙන්නේ කාටද කියන එක මත. මොකද මට හිතන විදියට උඹ ඉන්නේ වොයිසස් දෙකක් මැද හිර වෙලා. එක පැත්තෙන් ඇහෙන්නේ උඹේ මොලේ, අනිත් පැත්තෙන් ඇහෙන්නේ උඹේ බය. මචං හැම වෙලාවකම උඹ බ්‍රේක් වෙනකොට ඒක උඹට හැමදේම ගිව් අප් කරලා කඩා වැටෙන්න ලැබෙන අවස්ථාවක්. හැබැයි මචං ඒක තමයි උඹට කලින්ට වඩා ස්ට්‍රෝං වෙන්න, ස්මාර්ට් වෙන්න, ෆාස්ට් වෙන්න ලැබෙන ලොකුම ඔපචුනිටි එක. මට ඕනේ උඹ එක දෙයක් කරන්න. ටිකටම යන්න. එකම එක රීසන් එකක් හොයාගන්න. උඹට ඒ රීසන් එක හොයාගන්න පුළුවන් නම් මම දන්නවා උඹ ස්ට්‍රෝං. මොකද උඹ මිනිස්සේ. මේ ඕනම දෙයකට මුහුණ දෙන්න පුළුවන් හයිය උඹ ඇතුලේ තියෙනවා. මචං ෆයිට් එක ඉවර නෑ. ෆයිට් එක තාම පටන් ගත්තා විතරයි. උඹ හැදිලා තියෙන මොනවයින්ද කියලා මුළු ලෝකෙටම පෙන්වන්න වෙලාව දැන් ඇවිල්ලා. උඹ ඉස්සරහා තියෙන ඔය ලෙඩේ දිහා, ඔය ප්‍රශ්න දිහා කෙලින් බලාගෙන කියපන් මට මේක පරද්දන්න පුළුවන්. මම මේක පරද්දනවා. මම දිනනවාමයි කියලා. මේක අහගනි. උඹට ජීවත් වෙන ෆැමිලි එකක් ඉන්නවා. උඹේ ස්ටෝරි එක තාම ඉවර නෑ. සමහර දේවල් දිනන්න උඹට ඩිග්‍රී ඕනේ නෑ, සල්ලි ඕනේ නෑ, කායින්වත් සපෝට් එක ඕනේ නෑ. උඹේ හිත හදාගත්තොත් මොන දේ වුණත් මම මේක ලබා ගන්නවා කියලා කිසිමයක් එක්කවත් උඹ නවත්තන්න බෑ. උඹ නවත්තන්න පුළුවන් එකම එක උඹ විතරයි. කිසිම සිටුේෂන් එකකට උඹේ ජීවිතේ ඩිෆයින් කරන්න දෙන්න එපා. උඹ උඹටම මෙන්න මේ දේ කියා ගන්න ඕනේ. මම පස්සට යන්නේ. මම දුවන්නේ. ලෝකයා මොනවා ලිව්වත් මට වැඩක් නැහැ. මම පස්සට යන්නේ නැහැ. අපි මැරෙන්නේ අපි විශ්වාස කරන දේ වෙනුවෙන් හිටගෙන. මගේ ළඟ තියෙන්නේ නිකන් හයියන් නෙවෙයි. මාව හොල්ලන්නවත් බෑ. උඹේ ලව් එක බ්‍රේක් කළාද? කෙල්ල දාලා කින්ද? කමක් නැහැ. උඹ 100 පාරක් ෆේල් වෙලාද? කමක් නැහැ. උඹ සූදානම් නම් මේ කට්ට කාගෙන ඉස්සරහට යන්න. ඔය කැන්සර් එකත් එක්ක ෆයිට් කරපන්. ඇකඩමික් ස්ට්‍රගල් එකත් එක්ක ෆයිට් කරපන්. උඹේ බ්‍රේක්අප් එකත් එක්ක ෆයිට් කරපන්. ඔය කැරියර් එකේ තියෙන ප්‍රශ්න එක්ක ෆයිට් කරපන්. මම උඹට කියනවා මේ ෆයිට් එකේ කෙලවර තියෙන්නේ ජයග්‍රහණය. උඹ වැටලා ඉන්නෝ ජරා වලින් උඩට එනකොට උඹ වෙන්න ඕන නියම මනුස්සයා බවට පත් වෙනකොට උඹ දකි නැගිටින එක ඇතුලේ ඔය ෆයිට් කරන එක ඇතුලේ උඹ කවදාවත් වටන්න බැරි අන්බ්‍රෝකන් මිනිහෙක් බවට පත් වෙලා ඉන්නවා.